ගෙදර යන්න හදනවත් එක්කම බෝලය අතුරුදහන් වී ඒ තුලින් මිනිසෙක් මතුවුණා. ඔබ කවුද? අනේ මට ගෙදර යන්න ඕන. මගේ අම්මා මාව හොයනවා ඇති. දැන් ඉතින් ඔය ළමයාට යන්න වෙන්නේ මගේ ගෙදර තමයි. මම කවුද කියලා ඔය ළමයාට පස්සේ කියන්නම්. අදින් පස්සේ ඔය ළමයා මගේ ගෙදර සියලු වැඩ කටයුතු කළ යුතුයි. දැන් යමු අපේ ගෙදර. මේ අමුතු මිනිසා බීචිව ඔහුගේ ගෙදර එක්කරගෙන ගියා. මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. අද කතාව මායාකරු රැවටුණු හැටි. මේ ඉන්නේ බීචි. එයා ලස්සන ගැහැණු ළමෙක්. බීචි දවසක් තනිවම මිදුලේ සෙල්ලම් කරමින් හිටියා. දවල්ට උයන්න එළවලු ටිකක් නෙලාගෙන එන්න. මං ඕවිටට යනවා. දැන් ඔය එළියට වෙලා සෙල්ලම් කළා මද? යන්න ළමයෝ. ගිහින් ගේ ඇතුළට වෙලා ඉන්න. අනේ මට බැහැ අම්මා. ගේ ඇතුළට වෙලා ඉන්න. අම්මා එළවලු නෙලාගෙන එනකල් මං තව ටිකක් එළියේ සෙල්ලම් කරනවා. මං නැති අතරේ ඔයාට අනතුරක් වුණොත් එහෙම අකීකරු නොවි යන්න ළමයෝ ගේ ඇතුළට. මං ඉක්මනට එන්නම්. අම්මා බීචිට තනිවම ගෙදර ඉන්න කියලා එළවලු නෙලාගෙන එන්න එළවලු කොටුවට ගියා. බීචිට ගේ ඇතුළට වෙලා ඉන්න හිතුනේම නෑ. බීචි තව ටිකක් සෙල්ලම් කරන්න ඕනි කියලා හිතාගෙන ගෙයින් එළියට ආවා. හානේ මිදුලේ ලස්සන බෝලයක්. මේ බෝලේ කොහොමද අපේ මිදුලට ආවේ? මට හිතෙනවා මේ බෝලේ එක්ක ටිකක් සෙල්ලම් කරන්න. බීචි ගොඩාක් සතුටින් බෝලේ ළඟට කිට්ටු වුණා. ඒත් ඒ හැම වෙලාවෙම බෝලය බීචිගෙන් ඈත් වුණා. මං ළඟට යනකොට බෝලේ ඈතට යනවා. ඒව කොහෙද මාත් එක්ක? අද මං මේ බෝලේ කොහොම හරි අල්ල ගන්නවා. අනේ බෝලේ. මොකද මේ මං ලං වෙනකොට ඔයා ඈත් වෙන්නේ? එන්නකො මාත් එක්ක සෙල්ලම් කරන්න. ටිකෙන් ටික බෝලේ ගෙවත්තෙන් පිට වෙලා පාර දිගේ කැලෑව පැත්තට යන්න පටන් ගත්තා. බීචිත් බෝලේ පස්සෙන් ඇවිදින්නට වුණා. අම්මා ගෙදර ඇවිත් මාව හොයනවත් ඇති. මේ බෝලෙන් කමක් නැහැ. මං යනවා ගෙදර. එහෙම හිතලා ගෙදර යන්න හදනවත් එක්කම බෝලය අතුරුදහන් වී ඒ තුලින් මිනිසෙක් මතුවුණා. ඔබ කවුද? අනේ මට ගෙදර යන්න ඕන. මගේ අම්මා මාව හොයනවා ඇති. දැන් ඉතින් ඔය ළමයාට යන්න වෙන්නේ මගේ ගෙදර තමයි. මම කවුද කියලා ඔය ළමයාට පස්සේ කියන්නම්. අදින් පස්සේ ඔය ළමයා මගේ ගෙදර සියලු වැඩ කටයුතු කළ යුතුයි. දැන් යමු අපේ ගෙදර. මේ අමුතු මිනිසා බීචිව ඔහුගේ ගෙදර එක්කරගෙන ගියා. බීචි මේ අමුතු මිනිසාගේ ගෙදර හැම තැනම ඇවිදින්නට වුණා. කොච්චර ඇවිද්දත් පිට වෙන තැනක් හොයාගන්න බැහැ. අනේ මං දැන් මොකද කරන්නේ? අනේ මට මගේ අම්මා මතක් වෙනවා. මේ කෙල්ල කොහාට ගියාද? හැම තැනම බැලුවා. ඒත් එක තැනකවත් නැහැ. අනේ මගේ කෙල්ලව කවුරු හරි අරගෙන ගියාවත්ද? බීචිගේ අම්මට දැන් ගොඩාක් දුකයි. බීචි ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. කපුටෙක් නේද කූඩු කරලා ඉන්නේ? මම මේ කපුටව නිදහස් කරනවා.
බීචි කපුටව කුඩුවෙන් නිදහස් කලා විතරයි. නිදහසුණු කපුටා ලස්සන කුමාරිකාවක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රාව චූටි බබා. ඔයාට ගොඩාක් ස්තුතියි මාව නිදහස් කළාට. ඔයාව මෙහෙට අල්ලගෙන ආපු මායාකරු තමයි මාවත් අල්ලලා කපුටෙක් කරලා මේ කූඩුවේ හිර කළේ. ඔහු හරිම බලවත්. කවුද මේ කූඩු ඇරියේ? කෝ මේකේ හිටපු කපුටා? මම මායාකරුවෙක්. දැන් ඉතින් නුඹට මගෙන් කිසිම සමාවක් නෑ. තේරුණාද? අනේ මේ බොරු නොකිය ඉන්න. නුඹට ඇති මහා බලයක් නැහැ. ඔබ මායාකරුවෙක් නම් ගිරවෙක් වෙලා මේ කූඩුව ඇතුළට ගිහින් පෙන්වන්න. හරිම සුළු දෙයක්. හරිම සුළු දෙයක්. ඔන්න එහෙනම් මං ගිරවෙක් වෙලා ඔය කූඩුව ඇතුළට යනවා. මායාකරු ගිරවෙක් වෙලා කූඩුව ඇතුළට ගියා. බීචි දුවලා ගිහින් කූඩුවේ අගුළු දැම්මා. ඒ විදිහට මායාකරු කූඩුවේ හිර වුණා. බීචි ඔයා නම් හරිම ඥානවන්තයි. දැන් ඉතින් ඔයත් මමත් මේ මායාකරුගෙන් නිදහස්. මම ඔයාට ගෙදර යන්න පාර කියන්නම්. එන්න මාත් එක්ක. බීචි කුමාරිකාවගේ උදව්වෙන් ගෙදර හොයා ගත්තා. කවුද ළමයෝ මේ? මං හැම තැනම හෙව්වා. ඔයා කොහෙද ගියේ? මේ ඇත්තටම ඔයා කවුද? මම සුරංගනාවියක්. අම්මේ ඔයාගේ දුව නම් හරිම ඥානවන්තයි. ඒ ඥානවන්තකම හින්දා එයා මාවත් බේරගත්තා. මං එදා කළේ ලොකු වැරැද්දක්. මං ආයේ කවදාවත් අම්මට අකීකරු වෙන්නේ නැහැ. මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. මට ඇත්ත කියන්න ළමයෝ. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගෙත් වැඩි, වාසිත් වැඩි. සිදුවුණු හැම දෙයක්ම බීචි අම්මට කිව්වා. ඊට පස්සේ සුරංගනාවි බීචි ආස කරන ගොඩාක් දේවල් තෑගි කරලා යන්න ගියා.